ජැමේකාවේ සබිනා ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකාව සහ බටහිර දෙකොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් ලක්ම 41 විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් පෙරමුණ ගැනීමට සමත් වුණා. කාසිවාසී දිනගත් කොදෙව් නායක ෂායි හෝ පළමු පන්දු යැමට තීරණය කළේ තනතිරුව පැවති කොළපැහැත් ස්වභාවයේ හේතුවෙන්. වෙග පන්දු යවන්නන්ට සහායක් ලැබුණු ඇතැයි බලාපොරොත්තු ඇතිවයි. තරගයේ මුල් පන්දු වර කිහිපයේදී එම සැලසුම් සාර්ථක වන බවක්ද පෙනී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ 7 වෙනි පන්දු වරදී නව ආරම්භක පිතිකරු කමිදු මෙන්ඩිසෝ දැවී යාමට සලසමින් ජෙඩන් සිල්ස් පළමු ප්‍රහාරය එල්ල කරා. පාප්ලේ පන්දු වර 10 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුලක් දැවී ලකුණු 32ක් පමණක් ලබා සිටි අතර පැතුම් නිශ්ශංකද තම සාමාන්‍ය ආක්‍රමණශීලී රිද්මේ බොහෝ දුරස්ව ඉතාමත් පරිස්සමෙන් පිටිකරණය නියත වුණා. නමුත් තරගයේ මුළු ගමන් මඟ වෙනස් කළේ කුසල් මෙන්ඩිස්ගේ පැමිණීමයි. පිටිට පැමිණි මොහොතේ සිටම ඔහු කොදේ පන්දු යවන්නට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. විශේෂයෙන්ම වමද්දක පන්දු යවන ගුඩකේෂ් මෝටිට එරෙහිව කුසල් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ අතර පන්දු වර කිහිපයක් ඇතුළත ඔහුට එරෙහිව දැවැන්ත 6-4 පහරක් එල්ල කරා. ඉනිමේ 20 වෙනි පන්දු වරදී කුසල් 6 පහර 2ක් සහ 4 පහරක් සමගින් ලකුණු 18ක් ලබා ගත්තා. එම ප්‍රහාරයෙන් පසුව මෝටිට යලිත් පන්දුව ලබා දීමට කොදෙව් නායකත්වයේ පසුබට වූ අතර ඔහුගේ පන්දු වර ප්‍රමාණය එතනින්ම අවසන් වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 42කින් අර්ධ ශතකයේ සම්පූර්ණ කළ අතර ඔහු ශතකයක් කරා යන බවක් පෙනී ගියා. කෙසේ වෙතත් මැතිව් පෝර්ට්ගේ පූර්ණ දිග පන්දුවකට ලෙග් සයිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට යාමදී උඩ පන්දුවක් ලබා දී ඔහු ලකුණු 72කට දැවී ගියා. එම අවස්ථාව වන විට කුසල් සහ පැතුම් දෙවෙනි කඩුල වෙනුවෙන් ලකුණු 136ක දැවැන්ත සබතාවක් ගොඩනගා තිබුණා. පැතුම් නිශ්චංකගේ ඉනිම කුසල්ගේ ඉනිම තරම් ආකර්ශනීය නොවුනත් ඒ ඉතා වටිනා ඉනිමක් බවට පත් වුණා. තරගයේ පළමු පන්දුවේදීම කිසි කාට අතින් ලැබුණු උඩ පන්දු අවස්ථාවක් ගිලිහි නොගියේ නම් පැතුම්ගේ ඉනිම එතනින්ම අවසන් වීමට ඉඩ තිබුණා. නමුත් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් පැතුම් ඉතා දක්ෂ ලෙස ලකුණු රැස් කළා. ඔහුගේ අර්ධ ශතකයේ සඳහා පන්දු 71ක් වැය වුණා. අවසානයේ රොස්ටන් වේස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 79කට දැවී යන විට ශ්‍රී ලංකාව දැවැන්ත මුල් ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටියා. ඉනිමේ අවසන් භාගයේදී චරිත් අසලංක සහ ජනිත් ලියනගේ නැවත ශ්‍රී ලංකාව ඉනිමට ජීවය ලබා දුන්නා. අසලංක පන්දු 44කින් ලකුණු 45ක් රැස් කළ අතර ජනිත් ලියනගේ පන්දු 29කින් නොදැවී ලකුණු 44ක් රැස් කළා. මෙම දෙදෙනා පස්වෙනි කඩුල වෙනුවෙන් ලකුණු 64ක වේගවත් සබතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව කඩලු 7කට ලකුණු 303ක් දක්වා රැගෙන ගියා. ලකුණු 304ක ඉලක්කයක් හබාගේ කොදෙව්වන් තරගය ආරම්භ කළ ඉතාමත් ආක්‍රමණශීලීවයි. ජොන් කැම්බල් සහ ජස්ටින් ග්‍රීව්ස් පන්දු වර 6ක් අවසන් වන විට කිසිදු කඩුලක් නොදැවී ලකුණු 50ක් රැස් කර තිබුණා. එම අවස්ථාවේදී තරගයේ පාලනය කොදෙව්වන් අතර ගොස් ඇති බවක් පෙනුණා. කෙසේ වෙතත් තරගයේ පළමු හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කළ ජනිත් ලියනගේ කැම්බල් ලබාගත් පහසු ලකුණක් අවහිර කළ ජනිත්ගේ විශිෂ්ට පන්දු රැකීම සහ සෘජු ප්‍රහාරයෙන් කැම්බල් දුවද්දී දැවී ගියා. ඒ තරගයේ ගමන් මඟ වෙනස් කළ මොහොතක් බවට පත් වුණා. ඉන් අනතුරුව මහිස් තීක්ෂණ ක්‍රියාත්මක වුණා. ඔහුගේ විවිධාකාර දගපන්දු හඳුනා ගැනීමට කොදෙව් පිතිකරුවන්ට නොහැකි වූ අතර ජස්ටින් ග්‍රීව්ස්ගේ කඩුල බිඳ දමමින් ඔහු ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණාත්මක මොහොතක් ලබා දුන්නා. නායක ෂායි හෝප් ලකුණු 56ක් ලබා සටනක් දුන්නත් අනෙක් අන්තයෙන් කඩුළු නිරන්තරයෙන් බිඳ වැටුණා. කිසි කාටව කමිදු මෙන්ඩිස් විසින් ගත් විශිෂ්ට උද පන්දුවක් මගින් ක්‍රීඩාගාරය වෙත යවූ අතර ඉන් අනතුරුව දුෂ්මන්ත චමීර සිය වේගවත් පන්දු යැවීමෙන් තරගයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. ෂායි හෝප් මන්දගාමී පන්දුවකින් රැවටු චමීර ඔහුගේ කඩුල ලබාගත් අතර කොදෙව්වන් ලකුණු 167කට කඩුළු 5ක් අහිමි කරගත් මොහොතේ සිට ඉලක්කය ඔවුන්ගේ ක්‍රමෙන් ඈත් වෙන්නට පටන් ගත්තා. මහිස් තීක්ෂණ පන්දු වර 10 තුළ ලකුණු 26කට කඩුළු 2ක් දබා ගනිමින් මැද පන්දු වරවලදී තරගයේ ශ්‍රී ලංකාව දෙසට හැරවූ අතර වනිදු හසලංගද පීඩනය අඛණ්ඩව පවත්වාගෙන ගියා. එහෙත් කොදෙව් ඉනිමට අවසන් පහර එල්ල කළේ දුෂ්මන්ත චමීරයි. ඔහු සිය පන්දු වර 10ක් තුළ කඩුළු 4ක් දබා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ජයග්‍රාහී වීරයා බවට පත් වුණා. අයහපත් ආලෝක තත්ත්වයන් හේතුවෙන් තරගයේ මොහොතකට නතර කළද යලි ආරම්භ වූ පසු අවසන් කඩුලද බිඳ වැටුණු අතර කොදෙව්වන් සියලු දෙනා ලකුණු 262කට දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 41ක විශිෂ්ට ජයක් සමග තරගාවලියේ පෙරමුණ හිමි කරගත් අතර කැරිබියන් බිමේ තවත් සාර්ථක තරගාවලියක් කරා ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ අවසන් වූ පසු පැවැත්වූ මාධ්‍ය හමුවේදී ලාංකේය නව ප්‍රධාන පුහුණුකරු අමුතුමාකාරී ප්‍රකාශයක්ද සිදු කළා. ඔහු එම ප්‍රකාශයේ මෙවන් වචන පේලි 2-3කින් ඔහුගේ කතාව නිමා කළා. හැමෝම කණ්ඩායම අතහැර යන වෙලාවේ මම කණ්ඩායම බාරගත්තා. මම මේ ටික කාට කණ්ඩායම තුළ වෙනස්කම් රැසක් සිදු කළා. ඒ වගේ ප්‍රතිඵල දැන් පෙනෙන්නට තියෙනවා. තමන්ගේම රටේ විශ්‍රාමගේ ක්‍රීඩකයෙකු පුහුණුකාරීත්වය අතරගෙන මගින් කණ්ඩායම හැර ගියා කියලා මම කණ්ඩායමට ඒ අඩුව දැනෙන්න දුන්නේ නැහැ. හිට පුහුණුකාරට සිදු කරන්න බැරි වූ දේ මම කළා. යනුවෙන් ඔහු පැවසුවා.